my YouTube channel. හරි. අපි වැඩි කතාවක් නැතුව ඉක්මනින් අද වීඩියෝ එකට යමු. මොකද ඔයාලට ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න තියෙනවා. මුලින්ම කියනනම් අද වීඩියෝ එක මොකද්ද කියලා. අද තියෙන්නේ hair care ගැන වීඩියෝ එකක්. අන්තිම වෙනකම් බලන්න. මොකද මම ඔයාලට ඇඟ ඇතුළට ගන්න ඕනි මොනවාද මේ හැමදේම කියලා මම කොණ්ඩේ වවා ගන්න කරන්නේ මොනවාද කියලා ඔක්කොම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි වීඩියෝ එක අන්තිම වෙනකම් බලමු. ළමයි මාලා subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හරි අපි වීඩියෝ එකට යමු. කියන්න ඕනේ ඔයාලා දන්නවා මම පාවිච්චි කරන hair oil එක මොකක්ද කියලා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන hair oil එක. ඉතින් ඔයාලට මේ තියෙන්නේ මගේම hair oil එක. ඉතින් මේ hair oil එකෙන් වෙන්නේ ඔයාලගේ කොණ්ඩේ වැවෙන එක. මොකද ඉස්සෙල්ලා තිබුණ hair oil එකට වඩා දැන් මේක ගොඩක් වෙනස් වෙලා result එක fast වෙලා ඒ වගේම ingredients ගොඩක් වැඩි වෙලා තමයි දැන් මේ hair oil එක ඔයාලා ගතට එන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට සතියක් යද්දි ලොකු result එකක් බලා ගන්න පුළුවන්. කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ යන අකලට වැටෙනවා නම් අර කොණ්ඩේ අකලට වැටෙනවා කියලා කියන්නේ කොණ්ඩේ අකලට පැලෙනවා නම් අර කොණ්ඩේ කිසිම ෂයින් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරලා බලන්න ඔයාලට සතියක් ඇතුළත රිසල්ට් එනවා. මොකද මම මේක රෙකමන්ඩ් කරනවා. මේක මගේම ප්‍රොඩක්ට් එකක්. ආයුර්වේද ප්‍රොඩක්ට් එකක්. නැචරල් 100% නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි මේක හදන්නේ. ඉතින් මේකේ රිසර්ච් ටිකක් මම මෙතනින් දාන්නම්. මේ තමයි අපේ කස්ටමර්ස්ලා අරගත්ත යාළගේ රිසර්ච් එක මොන වගේද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක පාවිච්චි කරන අවුරුදු 3කටත් වඩා කස්ටමර්ස්ලා ඉන්නවා. මේක මගේ ප්‍රොඩක්ට් වල මුලින්ම ආපු ප්‍රොඩක්ට් එක. මේක ගොඩාක් හොඳයි කොණ්ඩේ වැවෙන්නම ඕනි කියන අයට. ඒ වගේම කොණ්ඩේ යනවා නම් මේ දෙකට ගොඩාක් මේ දෙකම ફોකස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මේකට ඔයාලට wow රිසල්ට් එකක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා මේක පාවිච්චි කරලා බලන්න. ඒ වගේම කියනවා මේකේ රිසල්ට් එක නැති වුණොත් ඔයාලා මේක ගන්න ගාන අපි දෙනවා. මොකද මේක රිසල්ට් එක නැතුනොත් අපි දෙනවා කියලා කියන්නේ අපිට එච්චර විශ්වාසයි මේකෙන් අනිවාර්යයෙන්ම ඔයාලට රිසල්ට් එක හම්බෙනවා කියලා. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන hair oil එක. ඒ වගේම shampoo එක ඔයාලා දන්නවා මම මීට කලින් shampoo ගැනත් කියලා තියෙනවා. වියානකේ shampoo එක. වියානකේ shampoo එකත් ගොඩක් හොඳයි. ඒ වුණාට මම ඒකටත් වඩා ආස ලයිෆ් බොයි බ්‍රෑන්ඩ් එකේ එන ආයුර්වේද shampoo එකට. මොකද මගේ hair oil එකයි ඒ ආයුර්වේද shampoo එකයි යනවා නම් ඔයාලට වෙන මුකුත්ම පාවිච්චි කරන්න ඕනි නැහැ. ගොඩක් අය ඉන්නවා ලොකු ප්‍රයිස් දීලා shampoo වර්ග use කරනවා. ඇත්තටම එහෙම තේරුමක් නැහැ. shampoo එකකින් වෙන්නේ අපේ අර කොණ්ඩේට පෝෂණයක් තියෙනවා. හැබැයි shampoo එකකින් ලොකු පෝෂණයක් නැහැ. ඉතින් ඔයාලට කියන ලොකු ප්‍රයිස් දීලා කොණ්ඩේට shampoo use කරන්න එපා. ඔයාලට පුළුවන් නම් පොඩි ආයුර්වේද shampoo එකක් අරගෙන පාවිච්චි කරන්න හොඳ hair oil එකක් එක්ක. ඉතින් ඔයාලා මේ වෙනකොටත් මොකක් හරි hair oil එකක් පාවිච්චි කරනවා නම් ඒක 100% natural ingredients වලින්ද ඒ වගේ ingredients මොනවාද කියලා check කරන්න. ඒ වගේම ඒක ගොඩාක් සුවඳ වගේ තියෙනවා නම් ඒකෙන් ඉතින් හම්බෙන රිසල්ට් එක කියන්නේ මගේ hair oil එකේ සුවඳක් නැහැ ළමයි. මොකද මේක කොණ්ඩේ වැවෙන්නමනේ. දැන් ගොඩක් අය මේක ගාගෙන ඉන්න අපහසුතාවයක් නැහැ. අර ස්මෙල් එක වෙනස් එහෙම නැහැ. කොණ්ඩේ කියන්නේ hair oil එකක් ගෑවද නැද්ද කියලාත් එහෙම ලොකුට දැනෙන්නේ නැහැ. මගේ hair oil එක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මම අද වෙනතුරු කන්ඩිෂනර් එකක්වත් මගේ hair එකට පාවිච්චි කරන්නේ නැහැ. මොකද එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක පාවිච්චි කරාට පස්සේ ලස්සන කන්ඩිෂනර් ලුක් එකක් තියෙනවා hair එකට ඔයාලගේ මේ hair oil එක පාවිච්චි කරාට පස්සේ ඉතින් ගොඩක් ඒ කියන්නේ අර කන්ඩිෂනර් යූස් කරලා කොණ්ඩට වද දෙන්නේ නැහැ. මම නම් මගේ මේ ඔයිල් එක සතියට 3-4 පාරක් පාවිච්චි කරනවා. නාන්න පැය 3කට කලින් හරි එහෙමත් නැත්නම් රැයට ගාලා උදේට වොෂ් කරන ටයිමුත් තියෙනවා. සමහරකට හවසට වොෂ් කරන ටයිමුත් තියෙනවා. ඉතින් කියන්න ඕනි අර ලොකු ප්‍රයිස් දීලා ෂැම්පූ අරගෙන එහෙම කරන්න ඕනේ නැහැ. නෝමල් ෂැම්පූ එකකින් හොඳ විදිහට යන්න. එතකොට ඔයාලා ලස්සනට කොණ්ඩේ හදාගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩෙට තෙල් පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න තෙරපීමක් කරන්න නැතුව ඔයාලා ලංකාවේ තියෙන මොනම හොඳම hair oil එක පාවිච්චි කරලා තේරුමක් නැහැ. නිකන් ඔලුවට දාලා නිකන් අර පුළුවන් තරම් මෙහෙම හයියෙන් තද කළා ගැට ගහලා ඒව කරන්න යන්න එපා. එතකොට තින කොණ්ඩේ කැඩෙනවා. මොකද කොණ්ඩේට ඔයිල් එකක් පාවිච්චි කරාට පස්සේ හරිය හිමීට ඔයාලගේ ඇඟිලි තුඩු වලින් තෙරපන්න ඕන අපේ ස්කැල්ප් එක. එතකොට තමයි අපේ රිසල්ට් එක ෆාස්ට් වෙලා එන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕන. මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේන්නම් hair oil එකක් කොහොමද හරියටම කොණ්ඩේට දාලා ඒක මසාජ් කරන්නේ මේ දේවලුත් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මට මේ වීඩියෝ එකෙන් ඔක්කොම ගේන්න බැරි වේවි. මොකද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ ඔයාලට මම පාවිච්චි කරන දේවල් ටික. ඉතින් මම ඔයාලට කිව්වා මම වියානකේ ෂැම්පූ එක යූස් කරා. ආයුර්වේද ලයිෆ් බොයි එක පාවිච්චි කරන එක මාරම හොඳයි. ඉතින් අනිත් දේ තමයි ළමයි කියන්න ඕනේ මම සතියට 3 පාරක් හෝ 2 පාරක් අනිවාර්යයෙන්ම කරපිංචා තේක හදාගෙන බොනවා. ඒකෙන් ඔයාලගේ ස්කින් එකටත් හොඳයි hair එකට ගොඩාරියක්ම හොඳයි.
ඒක මම හදන විදිහත් ඔයාලට වීඩියෝ එකකින් ඕනි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට ගේන්නම්. ඉතින් අනිත් මම කරන දේ තමයි එනේ කොණ්ඩේ හැමදාම මම වොෂ් කරන්නේ නැහැ. දවසක් ඇර දවසක් තමයි මම කොණ්ඩේ වොෂ් කරන්නේ. හැමදාම කොණ්ඩේ වොෂ් කරන්න හොඳ නැහැ. එතකොට අර අපේ කියන්නේ තියෙන අර ෂයින් එකත් කොණ්ඩේ නැති වෙනවා. හැමදාම කොණ්ඩේ හොදන්න යන්න එපා. දවසක් කරන දවසක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. කරද්දී එතකොට පීරද්දී කොණ්ඩේ ගොතද්දී කොණ්ඩේ ගැට ගහද්දී හරිය පරිස්සමින් මොකද කොණ්ඩේ කැඩෙනවා අපේ ඉක්මනින්ම. මොකද අපි හයියෙන් තද කරලානේ අල්ලන්නේ. ඔයාලට පුළුවන් නම් ලී පනාවක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් අර දැතිල් ලොකු පනාවක් පාවිච්චි කරන්න. එතකොට කොණ්ඩේ කැඩෙන එක ගොඩක් අවම වෙනවා. හරිද? ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕන උනේ. කොණ්ඩෙට ඔය වගේ දේවල් පාවිච්චි කරන්න. එතකොට ඔයාලා අනිවාර්යෙන් මසාජ් කරන්න. නිකන් ඉන්නකොට හරි තෙල් චුට්ටක් දාලා මේ ස්කැල්ප් එක තෙරපන්න. එතකොට ගොඩක් හොඳයි. අර ගොඩක් දැන් මම දැක්කා ස්කැල්ප් මසාජ් වලින් මසාජ් කරනවා. ඊට වඩා මම නම් කියන්නේ ඔයාලගේ ඇඟිලි තුඩු වලින් මසාජ් කරොත් රිසල්ට් එක හොඳයි. ගොඩක් හොඳ වෙයි කියලා. ඉතින් ඔය ටික තමයි මම ඔබට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකේදී. මොකද මගෙන් ගොඩක් ඇහුවේ මම මොකද්ද පාවිච්චි කරන hair oil එක. මම ඒ ගැන වීඩියෝස් දාලා තියෙන්නේ. ඒත් ඔයාලා එක්ක ඒක දැක්කේ නැතුවද දන්නෙත් නෑ. මට අලුතින් රික්වෙස්ට් කරලා තිබුණා අලුතින් වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මගේ රිසල්ට් වෙනස් වෙලා එතකොට මේකත් චේන්ජ් වෙන නිසා මට හිතුණා මේක ගැන වීඩියෝ එකක් ගේන්නත් ඕනි කියලා. ඉතින් ඔන්න මම මේ වීඩියෝ එකත් ගෙනාවා ඔයාලට. හිගාවලට ඕනි වීඩියෝ එක ඔයාලම රික්වෙස්ට් කරන්න මොන වගේ වීඩියෝ එකක්ද ඕනි කියලා. ඉතින් මම අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගේනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි ළමයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයාලට මේ වගේ ඉස්සරහට බියුටි ටිප්ස් ගොඩාක් ගේනවා. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අදට මම ගිහින් ඉන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.